හෙල්ලෝ ගයිස් කොහොමද ඉතින්? ඉතින් අදත් තව වීඩියෝ එකක් අරගෙන ආවා. මොකද වෙන්නේ ඉතින් කට්ටිය හොඳින් ඉන්නවා කියලා හිතනවා. ඔන්න ඉතින් අද මං රෂියන් කපල් එකක් එක්ක බෝට් ටුවර් එකක් ආවා පැය දෙකක. මේ බෝට් ටුවර් එක රයිඩ් කරන ගමන් ඉන්නේ. මේ තමයි යස් එකේ තියෙන ලස්සනම ප්ලේස් එකක්. මේ බේ එක ඇතුලෙන් ඇවිල්ලා අන්තිමටම මෙතනට එනකොට ගෙස්ලා මාර විදියට පුදුම වෙනවා. මාර ලස්සන ලොකේෂන් එකක්. මේ අල්දාර් හෙඩ් ඔෆිස් එක මේකට කියන්නේ කොයින් බිල්ඩින් කියලා. මාරම ලස්සන ප්ලේස් එකක්. මේ රස්සාවට එන්න ඕන කෙනෙක්ට කියන්නේ අලුතෙන් ජොයින් වෙන්න ඉන්න කෙනෙක් ඕගොල්ලොන්ට ඉංග්‍රීසි කතා කරගන්න අමාරු වුණත් සාමාන්‍ය මට්ටමේ වුණ ඕගොල්ලෝ බය නැතුව ගෙස්ලත් එක්ක කතා කරන්න. එහෙම කතා කරනකොට ඕගොල්ලොන්ගේ ඉංග්‍රීසි එක උනත් ඉම්ප්‍රූව් වෙනවා. ගෙස්ලා කවදාවත් වැරදුණයි කියලා hina වෙන්නේ නැහැ. ඒගොල්ලෝ හැමදෙස්සෙම අපට සපෝට් කරනවා. අපි මමත් ඉගෙන ගත්තේ එහෙම. මොකද මමත් ආපු මුල් කාලේ මේකේ හොඳටම ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වෙලා ආපු මිනිස්සෙක් නෙමෙයි. හැබැයි මම බය නැතුව ඕනම ගෙස් කෙනෙක් එක්ක කතා කරා. ඒ කතා කරපු හින්දා තමයි අද සාමාන්‍ය මට්ටමකින් හොඳින් කතා කරලා ගෙස් කෙනෙක්ව සතුටු කරලා අපේ මේ ටුවර් එක ගෙනියන්න පුළුවන්. ඒ වගේම හැමදෙස්සෙම මං කියන්නේ අලුතෙන් ජොයින් වෙන කෙනෙක්ට ගෙස් කෙනෙක් එක්ක කතා කරනකොට බය වෙන්න එපා කවදාවත්. බය නැතුව ඕගොල්ලෝ කතා කරන්න. කතා කරනකොට ඒ ගෙස් ඕගොල්ලොන්ට කතා කරන්න අමාරු වුණත් ඒ ගෙස් තේරුම් ගන්නවා. තේරුම් අරගෙන ඔයාට සපෝට් එක දෙනවා. එහෙම වුණාම ඕගොල්ලොන්ගේ ඉංග්‍රීසි ඉම්ප්‍රූව් කරගන්න පුළුවන්. නැත්තම් ඕගොල්ලොන්ට කතා නොකර හිටියොත් කවදාකවත් ඕගොල්ලොන්ගේ ඉංග්‍රීසි ඉම්ප්‍රූව් කරගන්න බෑ. ඔන්න ඉතින් දැන් මං ගෙස්ලත් එක්ක චුට්ටක් ලාවට සෙට් වුණා ඉතින්. සෙට් වෙලා ලාවට චූටියට ෂැම්පේන් ටිකක් ගහලා මෙතන අයිලන්ඩ් එකක් තියෙනවා ලස්සන. අයිලන්ඩ් එකේ නතර කරලා ගෙස්ලට ටිකක් නාන්න දීලා නිතරම පුරුදු වෙන්න ඕගොල්ලොත් ගෙස්ලත් එක්ක එන්ජොයි කරන්න. එතකොට ඒගොල්ලොත් සතුටු වෙනවා. අපේ හිතට සතුටුයි මොන හරි ප්‍රශ්නයක් තියෙනකොට. ඒක තමයි මේ රස්සාවේ තියෙන වැදගත්ම දේ. මමත් බෝට් එක ඩ්‍රයිවිං කරන ගමන් ගෙස්ලත් එක්ක ටිකක් ඩාන්ස් කරලා ගෙස්ලව සතුටු කරලා එම තමයි මේ රස්සාවේ තියෙන වැදගත්ම දේවල්. ගෙස් සතුටු වුණොත් ඕගොල්ලොන්ටත් යනකොට ගෙස්ගේ සතුටක් ලැබෙන්න පුළුවන්. සමහරට ඕගොල්ලොන්ට සල්ලි හම්බෙන්න පුළුවන්. ඊට වැඩි දෙයක් හොඳ ගෙස් කෙනෙක් වුණොත් කන්ටැක්ට් නම්බර් එකක් අරගෙන ඕකට ඉස්සරහට උදව් කරන්න පුළුවන්. ඒ හැමදේම තීරණය වෙන්නේ ගෙස්ට දෙන සර්විස් එක මත තමයි. පේනවනේ මාත් එක්ක යන ගෙස්ලා කොච්චර සතුටින් හැපි එකේ ඒගොල්ලොන්ගේ ටුවර් එක එන්ජොයි කරනවා. ඔයාලත් ටුවර් එකක් යනකොට අනිවාර්යෙන් ගෙස්ලාව සතුටු කරන්න පුරුදු වෙන්න. ඒක තමයි වැදගත්ම දේ. එහෙනම් හැමෝටම ජය වේවා. බුදු සරණයි.